අතනනේ. වනජීවිත බාර දෙනවා. වනජීවිත බාර දෙනවා. අතිදීකට. ඔව් අතිදීකට. ආයුබෝවන් හැමදෙනාටම අද අපි පැරණි කියමනක් එක්ක තමයි මේ වැඩසටහන කරන්නේ. ණයට අඳුකොළ. මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක අහලා ඇති. හරියට විස්තර සමහරක් දන්නවත් ඇති සමහරක් දන්නෙත් නැතුව. මම දැඩි විශ්වාසයක් තියෙනවා ඒ අඳුකොළ වල තිබුණු මොකක් හරි ගඳ හෝ සුවඳ ඒ ණයට දැනුනහම ණයට ඉඳ අපහසුයි කියන කතන්දරේ මම ඉස්සරහට අහලා තිබුණා. ඉතින් ඒක තමයි මම අත්දැකීමෙන් දැනගත්තේ. මම හිතුවා මේක හැමදෙනාත් එක්ක බෙදා ගන්න සුදුසුයි කියලා. ඉතින් ඒකයි ඒ ණය අල්ලපු හැටි විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඇත්තට මේ ණය එකම එක සැරේයි පෙනේ කෙරුවේ. ණය කියපුවාම මෙහෙම ලේසියෙන් ඉන්න සතෙක්ට පාඩුවේ ඉන්න සතෙක් නෙවෙයි නේද? ඒක නිසා ඔයගොල්ලොත් මේ ගැන පොඩ්ඩක් බලලා මේක ආදර්ශයට අරගන්නවා නම් හොඳයි කියලා තමයි මම අදහස් කරන්නේ. අන්න දැනු ඉතින් මම අතාරින්න එපා හොඳේ. කවුද කියලා. පෙනේ බලන්න දැන්. ගහන්න එපා හොඳේ ඉබ්බා. ගහන්නනේ මාම අල්ලන්න. මෙච්චර පෙනේ කරේනේ දැන් තමයි පෙනේ දැන්. ඔව්. ඇල්ලුවන් පස්සේ. ඇල්ලුවන් පස්සේ. බය වෙලා යන්නේ පිටියක් ඇතුළේ. මම දැන් නම් චන්දිය වගේ වීඩියෝ එකක් බලන්න ඔය අරගෙන ඔව් වැඩි දැඟලු වෙන්නේ නැහැ. ඔව්. ඇඟල් නැත්නම් මේවට දන්නේ මම අඳුකොළ දැම්මනේ. ඒකෙත් මොකක්ද තියනවද දන්නේ නැහැ. මේ තල්ද එනවනේ අපිටත් නේ. සර්පණ කොහමද දන්තුන් දෙන්නා වැඩි. කොහොම ආවද අනේ මේක ඔය එතන තමයි ඇවිල්ලා ඔය බස් ආයි සුදු මහත්තයා ළඟටම ගිහිල්ලා. වීඩියෝ එකේ වන්න. මට වීඩියෝ එකේ වන්න. නම්බර එක මෙයාට දෙන්න. හරි. මෙතන තමයි ගස්තුන් දෙන්න. අපි ඉන්නක්ද මල්ලි? ඒක මම චෙක් කරේ නෑ. චෙක් කරන්න ඕන ජම්බාලියේ. මෙතන තමයි ගස්තුන් දෙන්නවා දැන් මේක මේ. වෙනසක් තියෙනවා. කියන්නේ මොකක්ද? ජම්බාලි කියන්නේ උගේ අර ජරා කරන මාර්ගයනේ. ඒ කියන්නේ අපිට වගේ මුත්‍රාශයයි බුද මාර්ගයේ දෙකක් නෑනේ දෙකම එකට පිටලා තියෙන්නේ. ඒකයි ජම්බාලිය කියන්නේ. තර මොකද කුරුල්ලෝ උන්ටත් තියෙන ජම්බාලිය. බබා දැන් නම් ළඟට වෙලා ඉන්නේ. මොකක්ද දන්නේ යා ගුලි වෙලා හිටියේ නේද? ඔහුට යන්න දැනන්නේ. මට දෙවන්න මේ දැන් කට්ටිය වට වෙලා ඔතන බලන් හිටියේ. ඊයේ ඉඳලා ඉන්නේ ඔය. ඔව්. මම මේ අරවල ගේකට ගියා මේ සර්පෙක් අල්ලන්න. මේ සර්පයා ඊයේ ඉඳන් හිටපු එකෙක්. මේ කාටවත් කරදරයක් නැහැ. මං අල්ලන වෙලාවෙත් දැඟලුවේ කරේ නැහැ. මේ හොඳට හිටියා. මට ඉතින් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් වුණා. මේ දැන් ඉතින් මේක වනජීවිතයට බාර දෙන්න ඕන. දැනට කියන්නකෝ ඉතින් ආයි කී දෙනෙක්ද අල්ලලා තියෙනවද කියලා? දැන්ට 200කට කිට්ටු වෙන්න අල්ලලා තියෙනවා. 200කට විතර කිට්ටුවට අල්ලලා තියෙනවා. ඔව් මම මේක පටන් ගත්තේ මේ වෙබ්සයිට් එකට දැම්මේ 2023 අන්තිම අවුරුද්දේ අන්තිම කාලෙදී. ඊට පස්සේ මේ දිගින් දිගටම ඇල්ලුවා. ඊට කලින්
ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේ මම සර්පය ඇල්ලුවා. පොඩි කාලේ ඉඳලා අල්ලනවනේ. ඔව් අල්ලනවා. තව මට මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කිව්වා මේ young college association එක නෑ කියලා. ඉතින් ඒකට ගිහලා තමයි සර්පය ගැන දැනුම ලැබුවේ. ඊට කලින් ඉඳන් ඉතින් මට සර්පය ඇල්ලීම හැකියාව සහ ඇල්ලීම කරා. ඒකනේ ඕකට මොන හරි නිකන් විශේෂිත මෙවලම් තියනවාද මොන හරි උපකරණ? මුල් අවස්ථාවේදී මෙවලම් මොකද පාවිච්චි කරේ නෑ. පස්සේ මම මේ ප්‍රොෆෙෂනලි මේ වැඩේ කරන්න පටන් ගත්තන් පස්සේ අවශ්‍ය කරන මෙවලම් ගත්තා. ස්නේක් හුක් එක, ස්නේක් ටොං එක, තව ඒකට සුදුසු ග්ලව්ස්, තව බූට් ඒවා ගත්තා. ආරක්ෂක උපකරණ සහ ඇල්ලීම ප්‍රභාවිත කරන උපකරණ. ඒකට යුනිෆෝම් එක දාකට ගියාම ඉතින් බය වෙන්න දෙයක්වත් නැහැ නේද? මේක මගේ අනන්‍යතාවයටයි තව මගේ ආරක්ෂාවටයි තමයි දාන බූට් එක මගේ ආරක්ෂාවට අනන්‍යතාවයට. එතකොට මේකේ මේ තියෙනවා ඔයාගේ බැච් එක නේ? ස්නේක් මාස්ටර්ස් YouTube channel එකක් කරනවා. මේ ඒකට තමයි මේ දා තියෙන්නේ. මේක තමයි ලෝගෝ එක මම. ඒක තමයි ලෝගෝ එක නේ. නෑ ජස්ට් කරලා කියනවද? නෑ දැන්ට නෑ. ඔය ගැන්ඩි වගේ තමයි. ඉතින් ගැන්ඩියට මේ තුවාල වෙච්ච ගැන්ඩි මම කඳමැද්දෙන් අල්ලන් ඉන්නකොට උගේ වේදනාවට පාට කපලා තියෙනවා. නැත්නම් ඉතින් සර්පය සාමාන්‍යයෙන් හපන්නේ බයක් ඇති වුණොත් තමයි මිනිහෙක් හපන්නේ. බයක් හෝ වේදනාවක්. ඒතර බයිසිකලෙන් තමයි යන්නේ ඕන තැනකනේ. ඔව් මේක මට ඕන තැනක යන්න ලේසි. දැස්සත් આવවත් නේ. මං කැනපියකුත් දාන් ඉන්නවා. ඔච්චර දුරකට යනවාද සාමාන්‍යයෙන් කතා? සාමාන්‍ය මං කිලෝමීටර් 10ක ඒරියාවකට තමයි දාලා තියෙන්නේ. සමහරවිට ඊට වඩා දුර යන අවස්ථාවලුත් තියෙනවා. අර ප්‍රශ්නෙලා තියෙන ගොඩක් ඈත යනකොට සර්පයා නැති වෙන්න පුළුවන්. ඔව් ඒකින්ද මං ඒ අවට කවුරු හරි එක්කෙනෙක් හොයලා තමයි මේ නම්බරයක් දෙන්නේ. මං යනවා වෙනුවට. එතකොට එයා බලලා කක්කරනේ. ඔව් මම නම්බර්ස් එකක් නෙමෙයි කීපයක්ම දෙනවා. සමහරවිට ඒ දෙන්න පළවෙනි නම්බර් එක බිසි වෙන්න පුළුවන් නේ. ඔව් නේ. හරි එහෙනම් මේ බොහොම ස්තුතියි. මේ පොඩි ළමයෙකුත් ඉන්නවා මේකතර මේගොල්ලෝ බය වෙන්නේ හිටියේ. දැන් ඊයේ ඉඳලා ඔය සතා මේ කොහමද මේ ගිය ඇතුලේ එළියේ තමයි ඉඳලා තියෙන්නේ. ඉනකුත් වෙනවනේ. ඔව් මේක මම මේ මාජන සේවයක් කැටියට කරන්නේ මේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ. ඔව් ඒක මහජන උදව්වක් නේ. නැත්නම් ජීවිතයක් නැති වෙන්න පුළුවන් සමහරවිට මේ සතා දස්ත කෙරුවොත් නේ. අන්තිම සතා හිරිහැරයක් වුණොත් විතරද උට දස්ත කරන්නේ? හිරිහැරයක් හෝ බයක් ඇති වුණොත් ඒ කියන්නේ සර්පයට වඩා ලොකු සතෙක් අපි ඇවිල්ලා එතකොට අපි අල්ලන්න යනවා කියන්නේ සර්පයා හොඳටම බය වෙනවා. ඒක ඒතකොට දැන් සර්පය දස්ත කරලා මම දන්න ගෙවල් වල මැරලා තියෙන්නේ බල්ලෝ විතරයි. හේතුව බල්ලෝ සර්පයම අපා කනවා. මේ එතකොට ඒ අවස්ථාවේදී මේ බල්ලයි සර්පය දෙන්නම මැරෙන උගක් අවස්ථාවේදී. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි. අපි ආයේ මොකක් හරි බලමු සතෙක් හිටියොත් නේ. හරි. ආයිබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා